ඔයා දැනටමත් 1xbet melbet ගේම් ප්ලේ කරලා ක්‍රිකට් මැච් බලලා ඔට්ටු හලනවා නම් ඔයාගේ 1xbet melbet deposit and withdrawal Ceylon Pay එක හරහා කරගන්න. right මම කලින් වීඩියෝ එකේ ඔයාලට කියලා දුන්නා කොහොමද 1xbet app එක ඔයාගේ ෆෝන් එකට හරියටම ඉන්ස්ටෝල් කරගෙන කොහොමද ලේසියෙන්ම ඔයා account එකක් create කරන්න කියලා. අද මම ඔයාලට කියලා දෙන්නේ melbet app එක ඔයාගේ ෆෝන් එකට download කරගෙන install කරගෙන කොහොමද ලේසියෙන්ම account එක create කරන්න කියලා. ඔයා යන්න ඔයාගේ Google Chrome එකට ගිහලා ඔයා melbet apk කියලා search කරන්න. ඊට පස්සේ ඔයාලට උඩින් එනවා melbetsrilanka.com කියලා. එතන click කරන්න. click කරාට පස්සේ ඔයාලට පෙන්නනවා අර කලින් 1xbet එකේ වගේම interface එක color එක විතරයි change වෙලා තියෙන්නේ. මේකේ තියෙනවා කහ පාටි. right මෙතන Android and iOS කියලා තියෙනවා. Android කියන එක දෙන්න. ඔයාගේ phone එක Android නම් මගේ phone එක Android නිසා Android කියන එක මම click කරනවා. එතකොට ඔයාලට උඩින් පෙන්නනවා මෙතනින් downloading files කියලා. right දැන් මේක download වෙලා ඉවරයි. open කරනවා. right දැන් මෙතන පෙන්නනවා install කරන්න කියලා. මම දැන් install දෙනවා. install කරන්න බෑ message එකක් එනවා unknown app block කියලා. කලින් එකෙත් මම ඔයාලට කියලා දුන්නා මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් ආවොත් ඔයාලට කරන්න තියෙන එකම දෙයයි ඔයා යන්න ඔයාගේ phone එකේ settings වලට ගිහලා පල්ලෙහාට මේ විදිහට scroll කරන්න. lock screen කියන එකට යටින් දම් පාට icon එකක් එක්ක පෙන්නනවා security and privacy කියලා. එතන ක්ලික් කරාට පස්සේ ඔයාලට පෙන්නනවා මෙතනින් ටික් එකක් දාලා තිනවා on වෙලා තිනවා auto block එකක් කියලා. මෙන්න මේ ටික් එක ඔයා off කරන්න. right ඔයා දැන් ආයෙ යනවා ඔයාගේ Chrome එකට ගිහලා ඔයා downloads වලට යන්න. right මෙතන පෙන්නනවා මගේ දැන් download කරපු app එක. මම දෙනවා install කරනවා දැන්. right install කරලා ඉවරනට පස්සේ මෙතන open කරගන්නවා මම. right මෙන්න මෙතන notification එක ලෝ දෙන්න. ඊට පස්සේ මෙතන attention කියලා එකක් දෙනවා මෙතන. ඔයාලට app එක install කරගන්න මේ file reading එක ලෝ කරන්න වෙලා තියෙනවා. ඒතකොට go to settings වලට ගිහිල්ලා මෙතන allow permission කියන එක දෙන්න. ඔයාලට ගොඩක් වෙලාවට ඔයාලට මේ download කරාට පස්සේ මුලින්ම update එකක් එයි. මෙන්න මේ විදිහට අප්ඩේට් එක ඉන්ස්ටෝල් වෙන ගමන් තියෙන දැන්. right දැන් අපේ අප්ඩේට් එක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. දැන් මෙතනින් ඕපන් කරගන්න. දැන් ඔයාලට ආයි පෙන්නනවා same interface එකක් තියෙනවා 1xbet එකත් එක්ක configure කරද්දී කලර් එක විතරයි වෙනස් වෙලා තියෙන්නේ. මෙතන උඩ login registration කියලා තියෙනවා. මම දැනට මගේ melbet account එකක් නැති නිසා මම registration කියන එක දෙනවා. right එතකොට කලින් 1xbet එකේ කිව්වා වගේ මම one click by phone by email via social media කියන හතරෙන් by email කියන එක දෙනවා. එතකොට one click කියන එක දෙන්නේ නැහැ මම. එතකොට personal file fill කරන්න ඕනේ by phone කියන එකත් මම recommend කරන්නේ නැහැ. මොකද මේ withdrawal කරද්දී ප්‍රශ්න එන නිසා OTP ප්‍රශ්න එන නිසා via social media කියන එකත් recommend කරන්නේ නැහැ කොහොමත්. by email කියන එක through අපි දැන් account එක create කරන්න යන්නේ. right මම මුලින්ම මෙතනට මගේ නම දෙනවා. ඊට පස්සේ date of birth එක දාගන්න. එතන වම් පැත්තේ උඩම කෙළවරෙන්ම තියෙනවා year එක. එතන select කරන්න. එතන select කරාට පස්සේ ඔයාලට ඔයාගේ year එක ලේසියෙන්ම හොයාගන්න පුළුවන්, select කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන country එක ශ්‍රී ලංකාව කියලා තියෙනවා. province එක western province කියලා තියෙනවා. ඔයාලගේ province එක දෙන්න. ඊට පස්සේ මෙතන city එක දෙන්න තියෙනවා. city එක දෙන්න තියෙන තැනට මම දෙනවා කොළඹ කියලා. ඊට පස්සේ මෙතන phone number එක දෙන්නේ නැහැ. මම මෙතන email එක දීලා එතන ඊට පස්සේ password එකක් create කරගන්න.
ඊට පස්සේ මෙතන පල්ලෙයන් ශ්‍රී ලංකන් රුපී කියලා කරන්සි එක සිලෙක්ට් කරලා තියෙනවා. ඊට පස්සේ බෝනස් එක තියෙනවා බෝනස් for sports කියලා. බෝනස් for sports කියන එකේ මෙතන ඔයාලට පුළුවන් කැසිනෝ ගේම් නම් කැසිනෝ ගේම්, බෝනස් ස්පෝර්ට් නම් ස්පෝර්ට් වලට. මම ස්පෝර්ට්ස් වලට දෙනවා. රයිට් ඊට පස්සේ මෙතන ප්‍රොමෝ කෝඩ් එක දෙනවා. ප්‍රොමෝ කෝඩ් එක ඔයාලා 1xbet එකේ අපේ ප්‍රොමෝ කෝඩ් එක වෙන්නේ sport 98. 1xbet එකේ අපිට තියෙන ප්‍රොමෝ කෝඩ් එක sport 98. හැබැයි melbet එකේ අපේ තියෙන්නේ අපේ නම යන්නේ සිලෝන් පේම තමයි. හොඳට මතක තියාගන්න 1xbet නම් sport 98, melbet නම් සිලෝන් පේ. ඊට පස්සේ මෙන්න මෙතන පල්ලෙහෙන් ටික් තුනම දාලා රෙජිස්ටර් වෙන්න. රයිට් මෙතනින් එනවා රොබර්ට් කෙනෙක් නොවේ කියලා වෙරිෆයි කරන්න. රයිට් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙතන උඩින්ම පෙන්වන්නේ වගේ ඊමේල් එක. ඊට පස්සේ පල්ලෙහැම පෙන්වනවා send code කියලා. අපි send code කියන එක ක්ලික් කරාට පස්සේ අපේ ඊමේල් එකට කෝඩ් එකක් එනවා. ඊමේල් එක වෙරිෆයි කරගන්න තියෙන්නේ. රයිට් අපි ගිහලා බලමු ඊමේල් එකට. රයිට් මෙන්න melbet එකෙන් ඇවිල්ලා තියෙනවා OTP එක 68976. රයිට් එතකොට මෙන්න මෙතනින් ඔයාලට පෙන්නනවා කෝඩ් එක දුන්නේ ගාම ඔයාලගේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි. ඒක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්නවා. රයිට් මෙන්න මේක තමයි ඔයාලගේ melbet account එක. අපි කලින් වීඩියෝ එකේ කියලා දුන්නා 1xbet account එකක් create කරන්නේ කොහොමද කියලා. දැන් මේ වීඩියෝ එකේ කියලා දුන්නා melbet account එකක් create කරන්නේ කොහොමද කියලා. ඊළඟට අපි කියලා දෙනවා ආයේ කොහොමද deposit and withdrawal කරන්නේ and කොහොමද game play කරන්නේ කියලා. ඔයාලට පුළුවන් ඔයාලා හැමතිස්සෙම touch එකේ ඉන්න Ceylon Pay and අපේ cricket update page එක තියෙනවා crick Ceylon Pay කියලා. අපි ඒකත් description එකේ link එක දාලා තියෙනවා. Thank you.